හරි, අපි කෙලින්ම කාරණයට බහිමු. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ ඇත්තටම අපේ සිරුරේ තියෙන පුදුමාකාරම අවයවයක් ගැන. ඒ තමයි මිනිස් මොළය. ඊට සරල ජීව විද්‍යාත්මක කරුණක් වුණත් මේක ඇතුලේ හැංගිලා තියෙන කතාව දැක්කම කවුරු වුණත් අනිවාර්යයෙන්ම පුදුම වේවි. මෙහෙම හිතලා බලන්නකෝ. යම්කිසි දෙයකේ භෞතික ප්‍රමාණය, ඒ කියන්නේ සයිස් එක විශාල වුණාම ඒකේ බලයත් අනිවාර්යයෙන්ම වැඩි කියන එක නියවයක්ද? සාමාන්‍යයෙන් අපේ ඔළුවට එන්නේ ඔව් ලොකු දේවල් තමයි වඩා බලවත් කියන අදහසනේ. හැබැයි අපේම සිරුර දිහා විද්‍යාත්මකව බැලුවොත් මේ කතාව හැමතිස්සෙම හරියන්නේ නැහැ කියලා අපට අද තේරුම් යාවේ. අපි පළමු කොටසෙන් බලමු මේ රවටන සුළු කුඩා බර එවත් නැත්නම් මොලේ භෞතික ප්‍රමාණය ගැන. ඇත්තම කිව්වොත් මිනිස් මොලේ කියන්නේ අපේ මුළු ශරීරයේම බරෙන් නිකන් 102ක් වගේ පුංචි කොටසක් විතරයි. සමස්ත ශරීරයේම එක්ක සසඳලා බලුවම මේක කොච්චර පොඩි අගයක්ද කියලා හිතා ගන්න පුරුවන් නේද? අපේ ශරීරයේ ඉතුරු 98ම වෙනත් දේවල් වලින් පිරීලා තියෙද්දි මේ 2 කියන්නේ හරියට මහා සාගරයකට වැටුණු වතුර බිඳුවක් වගේ නේද? භෞතිකව ගත්තොත් මේකේ සිරුරේ බරින් නොගැනිය හැකි තරම් සුළු ඉඩක් ගන්නා අවයවයක්. හරි, දැන් අපි දෙවන කොටසට යමු. ඒ තමයි විශාල ශක්ති පිරිවැය නැත්නම් මොලේ මෙහෙයුම් අවශ්‍යතාව. අපි දැන් අර කතා කරපු භෞතික බර කියන කාරණේ ටිකට පැත්තකින් දියමුකෝ. බර වෙනුවට මේ මොලේ ක්‍රියාත්මක වෙන්න කොච්චර ශක්තියක් ඕනේද කියන එක ගැන හිතුවොත් අපට හඳ ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. බර සහ ශක්තිය කියන්නේ මෙතනදී අහසක පොළොව වගේ කරුණා දෙකක්. මෙන්න මේකයි ඇඟ කිලිපොලා යන ඇත්ත. මේ පුංචි අවයවය වැඩ කරන්න අපේ ශරීරයේ මුළු ශක්තියෙන් 20%ක්ම 20%ක්ම ඇදලා ගන්නවා. අර කලින් කතා කරපු පුංචි සයිස් එකත් එක බලද්දි මේක කොහොමවත්ම විශ්වාස කරන්න බැරි තරම් ලොකු වගයක්. ඉතින් අපි තුන්වන කොටසට, ඒ කියන්නේ මේ මහා ප්‍රතිවිරෝධයට යමු. බර සහ ශක්තිය සංසන්දනය කිරීම තමයි මෙතනදී වෙන්නේ. දැන් පැහැදිලි නේද මේ බරයි ශක්තියයි අතර තියෙන දැවැන්ත පරතරය? හිතලා බලන්න, සිරුරේ බරෙන් යන්තම් 2%ක් තියෙන මේ පුංචි අවයවය අපේ මුළු ශක්තියෙන් 20%ක්ම පාවිච්චි කරනවා කියන එක. ඒ කියන්නේ මොළය පාවිච්චි කරන ශක්තිය ඒකේ සයිස් එකට කිසිම විදියකින් සමානුපාතික වෙන්නේ නැහැ. මේ පුංචි ඉඩක් ඇතුලේ කෙරෙන මෙහෙයුම කොච්චර බරපතලද කියන එක මේ අගයන් දෙකෙන් අපට හොඳකම ඔප්පු වෙනවා. අවසාන වශයෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න කැමති. මේ වගේ චූටි අවයවයක් මේ තරම් දැවන්ත ශක්තියක් එල්ලනව නම් ඒකෙන් අපේ මිනිස් මොලේ තියෙන ක්‍රියාකාරීත්වයේ සංකීර්ණත්වය ගැන මොකක්ද මේ කියන්නේ? මේ මහා ශක්ති පරතරය පියවැසට නොපෙනෙන අපේ මනසේ තියෙන අසීමිත හැකියාව ගැන, ඒ වගේම ඒකේ තියෙන අතිමහත් බලය ගැන ගැඹුරින් හිතන්න අපිට ලොකු ඉඩක් හදලා දෙනවා. ඇත්තටම මේක අදාහ ගන්න බැරි තරම් විස්මයජනක කරුණක්.